2026 අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මං ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා. අවුරුද්දේ පළවෙනි වීඩියෝ එක. අලුත් බලාපොරොත්තු ගොඩක් එක්ක ජීවිතේ අලුතින්ම පටන් ගත්තා. මම මේ දිනපොතට හරිම කැමතියි. මේකේ මේ තියෙන ස්ටිකර්ස් කැමති විදිහට අලවලා දිනපොත අලංකාර කරගන්න පුළුවන්. ජනවාරි මාසේ පළවෙනි පිටුවේ තියෙන්නේ Remember why you started කියලා. හැම අවුරුද්දක්ම හැම මොහොතක්ම අලුත් ආරම්භයක්. කලින් වැරදි හදාගෙන ඉදිරියට යන්න තවත් අවස්ථාවක්. දිනපොත හරිම ලස්සනට වර්ණවත්ව තියෙනවා. ලියන්නත් ඇති තරම් ඉඩ තියෙනවා. අවුරුද්ද පටන් ගනිද්දී බලාපොරොත්තු වෙච්ච සියලුම බලාපොරොත්තු අවුරුද්දේ අන්තිම පිටුවල ලියනකොට ඒ සියල්ලම ඉෂ්ට වෙච්ච සතුටින්ම ලියන්න ලැබෙන්න කියන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. අද උදේ 5ට මම නැගිට්ටා. පන්සල් යන්න තියෙනවා. කෑම ටිකකුත් හදා ගන්න ඕන. මේවා ඇත්තරම දානෙට නිමි අනිත් අයට කන්න. මම අද හිතාගෙන ඉන්නේ හදන්න කිරිබත්, ලුණු මිරිස්, පරිප්පු සහ තව පොඩි කෑම ටිකක් තියෙනවා. ඒ ටිකත් හදාගෙන තමයි මං අද පන්සල් යන්න ඕන. දැන් තමයි මම පරිප්පු හොද්ද හදන්න ලෑස්ති වෙන්නේ. අවශ්‍ය විදියට පරිප්පු ටික සෝදලා ලුණු, කරපිංචා මිරිස්, අමු මිරිස් අවශ්‍ය 3-5 දියකිරිත් වතුරක් දාලා ලිපේ තියාගත්තා. ඒ අතරදී මම කිරිබත් කන්න ලුණු මිරිසට අවශ්‍ය කරන ලුණු ටික අමු මිරිස් කපලා ලුණු මිරිසත් හදාගත්තා.
දැන් පරිප්පු ටික හොඳ ගානට තැම්බිලා. තාච්චියකට තෙල් ටිකක් දාලා ඒකට මුලින්ම මම කරන්නේ අබෑට දාගන්න එක. ඊට පස්සේ සුදු ලුණු, කරපිංචා, ලුණු, මිරිස් අවශ්‍ය ක්‍රමානුකූලව එකතු කරගෙන ඒ ටික හොඳට බැදුනාට පස්සේ ඒකට පරිප්පු ව්‍යංජනය දාලා මිටි කිරි සහ ලුණු අවශ්‍ය පමණට දාගෙන තමයි මම පරිප්පු හොද්ද හදන්නේ. මට අමතකුණා කියන්න. මම පරිප්පු හොද්දට අබෑට දාලා සුදු ලුණු දැම්මට පස්සේ මම වියලි මිරිස් කරල් කීපයක් දානවා හොඳට බැදෙන්න. ඊට පස්සේ තමයි මම අනිත් ද්‍රව්‍ය ටික එකතු කරන්නේ. අවශ්‍ය කරන අනිකුත් කැම ටිකත් හදාගෙන බුද්ධ පූජාවට අවශ්‍ය කරන ගිලන් පසයි මලුත් ලෑස්ති කරගෙන පන්සල් යන්න තමයි මම ලෑස්තිය. අපි අපිව විශ්වාස කරන්න ඕන. අපි අපිව විශ්වාස කරන්න පටන් ගත්ත මොහොතේ ඉඳන් කිසිම කෙනෙකුට අපේ ගමන නවත්තන්න බෑ. විශ්වාසය තමයි අපිව ජීවත් කරන්නේ. ආයෙමත් දවසක හමු වෙමු. සුබ දවසක්.